네. 아, 그래서 한국말 잘하시구나. 혹시나 받아야겠다. 아, 학교 나와서 같이 안녕. කොහොමද ඉතින් ඔයාලට? හුඟ දවසකින් ඔන්න vlog එකක් අරගෙන ආවා. ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද ඔයාලා මාත් එක්ක යමු කොරියාවේ තියෙන සැලොන් එකකට. මම අද යන්නේ ස්කල්ප් ට්‍රීට්මන්ට් එකක් කරන්න. අද ගිහින් බලමු මාත් එක්ක කොහොමද මේ ට්‍රීට්මන්ට් එක වෙන්නේ කියලා. මොනා කරන්නත් කලින් ඉතින් කාලා ඉන්න ඕනනේ. ඒ නිසා ඉතින් මං කන තැන ඉඳන් තමයි ඔන්න vlog එක පටන් ගත්තේ. මම අපොයින්ට්මන්ට් එකක් දාගත්තේ දැනට දවස් 2කට කලින්. ඉතින් මං ඊයේ රෑ හොඳටම අසනීප වුණා. අද යන්නේ නැහැ කියලා හිතුවත් අපොයින්ට්මන්ට් එක කැන්සල් කරන්න බැරි නිසා මං ඉතින් ආවා. 가방 여기다가요? 가방 여기다. 아, 네네. 하고 목걸이도 빼주시면. 아, 목걸이도 매야 돼요? ඉතින් මුලින්ම සැලුන් එකට ආවහම අපි ඒයක් කරපු වෙලාව, එහෙම නැත්නම් අපි අපොයින්ට්මන්ට් එක දාපු වෙලාව, අපේ නම මේ දේවල් චෙක් කරලා අපිව ඇතුළට ගන්නවා. ඊට පස්සේ මුලින්ම කරන්නේ අපේ ස්කල්ප් එක කැමරා එකකින් චෙක් කරන එක. 보시면 유분기가 좀 많으세요. 많아요? 좀 오일리한 두피. 지금 상태로 보시면 일단 좀 오일리한 두피시고 붉은기도 많으세요. 좀 민감성 두피. 그래서 오일리하고 민감한 두피 타입이시고 다른 거는 다 괜찮아 보이세요. 지금 제일 많은 게 좀 붉은기. 그래서 두피 진정시키는 데 위주로 이 케어를 하실 건데 네. 여기는 좀 많지. 대부분 원래 위쪽은 좀 많이 오일리하고 네. 다른 쪽은 더 건조하세요. 각질도 많으시고 그래서 오늘은 각질 제거, 유분기 제거 그리고 붉은기 좀 진정시키는 거. ඊට පස්සේ ස්ටෙප් බයි ස්ටෙප් ට්‍රීට්මන්ට් එක කොහොමද වෙන්නේ කියලා හොඳට විස්තර කරලා දෙනවා. 두피 케어를 진행할 거예요. 네. 그래서 빨간불, 파란불은 민감성을 좀 진정시켜주고 두피 각질 제거하고 두피 샴푸, 와이스틱, 그리고 수분기 샴푸는 이거는 이제 딥 클렌징인데 이제 조그만한 각질하고 유분기를 좀 많이 없애주는 거고 워터폴은 이제 두피 진정 그리고 토닉 앰플도 두피 진정인데 이제 고객님께서 민감성이 좀 심하셔서 이거 나중에 이거 사용하실 건데 이걸 좀 추천드려요. 그래서 이렇게 이 위주로 진행할 거고 그리고 저희가 원래 두피하면 두피 위주로 하니까 좀 모발 건조한 게 좀 있을 거예요. 심지어 좀 탈색도 고객님께서 탈색도 하시고 그래서 클리닉도 추천하는데 제가 추천하는 건 베이직 아니면 시세이도. 베이직은 그냥 모발에 수분기만 넣어주고 시세이도는 이제 수분, 영양하고 단백질을 넣어주는 건데 베이직은 한 2주 정도 유지가 되고 시세이도는 한 달, 2달 정도 유지되는데 추가 금액이에요. 15스텝에. 그래서 이거는 이제 고객님 선택이시고 네, 저는 좀 같이 하는 걸 추천드려요. 그래, 이걸로. 그냥 15스텝으로만 진행할까요? 그럼 혹시 다른 질문을 네, 한국말로 해주세요. 이거 스텝 두 번째 테라피 오일이에요. 네. 뚜껑 열어서 향 맡아보시고 네. 마음에 드시는 거 하나 골라주시면 돼요. 하나 골라야 돼요? 네. ට්‍රීට්මන්ට් වර්ග කීපයක්ම තියෙනවා. ඒ වගේම ඇඩිෂනල් එකතු වෙන ස්ටෙප් වර්ගත් තියෙනවා. ඉතින් ඒ දේවල් ඔක්කොම පැහැදිලි කරලා අපි කරන්න යන ට්‍රීට්මන්ට් එක තෝරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඔයිල් ටිකක් දෙනවා. මෙතනින්
මේකේ මූඩිය ඇරලා සුවඳ බලලා කැමති එකක් තෝරගන්න තමා තියෙන්නේ. මම තෝරගත්තේ ලෙමන් සුවඳ එන එක. ඔන්න ඉතින් පළවෙනි ස්ටෙප් එක පටන් ගන්න මෙතන. මේ ඔයිල් එක ඔලුවට දාලා මුලින්ම හෙයා එක හොඳට මසාජ් කරනවා. ඉතින් මං ඔයාලට මුලින්ම කිව්වනේ මං ඉන්නේ ටිකක් අසනීපෙන් කියලා. ඒ නිසා ඉතින් මට වැඩි වීඩියෝ කරන්න ආසාවක් තිබුණේ නැහැ. මොකද මසාජ් එක පටන් ගත්තට පස්සේ ස්කල්ප් එකට දෙන මට හොඳටම නිදිමත හැදුණා. ඉතින් මම වැඩිය ඌමනාවෙන් නෙවෙයි බ්ලොග් එක කරේ කියලා නම් කියන්න ඕනේ. මොකද ට්‍රීට්මන්ට් එකට මාව හරියට රිලැක්ස් වුණා. ඉතින් මට කැමරා කරනවට වඩා ඕනේ වුණේ නිදා ගන්න. සැලුන් එකේ ස්ටාෆ් එක ගැන කියනවා නම් එයාලා හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම එයාලා හැමෝටම ඉංග්‍රීසි හොඳට පුළුවන්. කොරියන් භාෂාව බැරි කෙනෙකුට වුණත් ගිහිල්ලා අපිට අවශ්‍ය විදිහට ඉංග්‍රීසි වලින් කිව්වම යාළුවට අවශ්‍ය විදිහටම ට්‍රීට්මන්ට්ස් කරලා දෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට කොරියාවේ ඉංග්‍රීසි පාවිච්චි වෙන ප්‍රමාණය අඩුයිනේ. ඒ වුණාට මෙතන ඉන්න හැම කෙනෙක්ටම වගේ හොඳට ඉංග්‍රීසි පුළුවන්. ඒ නිසා ගොඩක් වෙලාවට අපිට කොරියන් භාෂාව බැරි වුණත් සැලුන් එකට ගිහිල්ලා අපහසුාවක් වෙන්නේ නැහැ. මම දැන් මේ ඉන්නේ හොඳටම නිදිමතේ. මොකද ස්කල්ප් එකට ට්‍රීට්මන්ට් එක කරනකොට හොඳටම රිලැක්ස් වෙන නිසා. ඒ වගේම ඊළඟට ටී සර්විස් එකකුත් හම්බ වෙනවා. මම ගත්ත ට්‍රීට්මන්ට් එකේ ස්ටෙප් 15ක් තියෙනවා. මෙන්න මේ ස්ටෙප් එකට තමයි ඉතින් මම ආසම වුණේ. ඇත්තටම මම හොඳ නිින්දක් දාලා තමයි නැගිට්ටේ. මේ චෙයා එක ඔටෝමැටිකලි අපව මසාජ් කරනවා. ඉතින් මේක මසාජ් චෙයා එකක්. මෙතනදී මම ටිකක් හයියෙන් හුස්ම ගන්නවා වගේ පේන්නේ. මම ඇත්තම හයියෙන් හුස්ම ගන්නවා නෙමෙයි. එතනදී මාව මසාජ් වෙන එක තමයි වෙන්නේ ඔටෝමැටිකලි චෙයා එකෙන්. පිට කොන්ද කකුල් වලට යනකම්ම අපව මේ ඔටෝමැටිකලි මේ චෙයා එකෙන් මසාජ් වෙනවා.
ඔන්න ඉතින් මම දැන් නම් හොඳටම නිදාගෙන තමයි ඉන්නේ. ඒ ස්ටෙප් ටිකට පස්සේ ආයමත් කැමරා එකකින් අපේ ස්කල්ප් එක හොඳට චෙක් කරලා බලනවා. එතනදි බලාගන්න පුළුවන් කලින් තිබුණ අපේ ස්කල්ප් එක සහ දැන් තියෙන ස්කල්ප් එක අතර ලොකු වෙනසක්. ඉතින් ඔයාලා කලින් එකයි මේකයි බලනකොට ඔයාලටත් ලොකු වෙනසක් බලාගන්න පුළුවන්. මම ගත්ත වීඩියෝ වල සමහරක් ස්ටෙප් නම් රෙකෝඩ් වෙලා නැහැ. මොකද මම හිටියේ හොඳටම නිදිමතේ නිසා මම සමහර තැන්වල නිදාගෙන තමයි හිටියේ. මම මේ ට්‍රීට්මන්ට් එක කරන්න ප්‍රධානම හේතුව තමයි මේ දවස්වල කොරියාවට ගොඩක් රස්නේ. සෙල්සියස් අංශක 38ට 39ට වගේ ගියා. ඉතින් ඒ නිසා මගේ හෙයා එක ගොඩක් ප්‍රිසී වෙලා තමයි මේ දවස්වල තියෙන්නේ. 모르겠어요. 오늘 이거 마음에 들으면 염색하러 다시 올게요. 뭐라고요? 이거 마음에 들으면 염색하러 다시 올 거예요. 손도 꽤 되셨죠? 좀 오래된 건데 하이라이트 하고 싶어요. 여기서 아산에서 오는데 얼마나 걸려? 영동은 처음 왔어. 완전 처음이에요. 보통은 여기서 내가 네. 잘로 입고 괜찮아요.
ඉතින් දැන් යන්නේ ට්‍රීට්මන්ට් එකේ අවසානම ස්ටෙප් එක. ඒ තමයි ස්ටයිලින් කරන එක. ඉතින් මම හෙයා කට්ටයකුත් ගත්තා. ඔයාලා කමෙන්ට් කරන්න බලන්න මං ආව විදිහට එහෙම නැත්නම් ට්‍රීට්මන්ට් එකට පස්සේ මම යන විදිහට තියෙන විදිහද හොඳ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න හෙයා එක කොහොමද කියලා. ඉතින් මට කියලා දුන්නා හෙයා කට් එක ලස්සනට තියාගන්න ඕනේ නම් ගෙදර ගියාට පස්සේ ෂැම්පු කරලා කොහොමද ඩ්‍රයර් කරන්න කියලා. ඉතින් ඇත්තටම ඒ විදිහට ඩ්‍රයර් කරගත්තාම කොණ්ඩේ හැමදාම මේ වගේ ලස්සනට තියාගන්න පුළුවන් නෑවට පස්සේ. හැබැයි ඉතින් අපිට තියෙන බිසි එකත් එක්ක මේ වගේ ලස්සනට හෙයා එක ඩ්‍රයර් කරන්න වෙලාව මදිනේ. මම දැන් මේ හොඳට අවධානයෙන් බලාගෙන ඉන්නේ. මොකද එයා මට කිව්වා ඩ්‍රයර් කරන විදිය හොඳට බලාගන්න. මේ විදිහට තමා කොණ්ඩේ ඩ්‍රයර් කරන්න ඕනේ කියලා. ඒ වගේම ඩ්‍රයර් කරද්දී මේ වගේ ලොකු පනාවක් ගන්න ඕනේ. ට්‍රීට්මන්ට් එක ගැන කියනවා නම් ට්‍රීට්මන්ට් එකට 10න් 10ක්ම මට දෙන්න පුළුවන්. ඔන්න ඔහොම තමයි ඉතින් මගේ ස්කල්ප් ට්‍රීට්මන්ට් එක වුණේ. ඉතින් ඔයාලට මේ ගැන විස්තර දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් කරන්න. මම පුළුවන් විදිහට ඔයාලගේ කමෙන්ට් වලට රිප්ලයි කරන්නම්. මේ දවස්වල නම් මට ටිකක් වැඩි යාළුවනේ. ඉතින් කමෙන්ට් වලට රිප්ලයි කරද්දි ටිකක් පරක්කු වෙයි. ඒත් මං අනිවාර්යෙන්ම කමෙන්ට් වලට ඔයාලට රිප්ලයි කරන්නම්. තව පරණ ගත්ත ව්ලොග්ස් මට එඩිට් කරගන්න වගේම වොයිස් කරගන්න වෙලාව ටිකක් මදි වෙලා තියෙනවා මේ දවස්වල. ඉතින් ඒ ව්ලොග් ටිකත් ඉක්මනටම අරගෙන එන්නම් යාළුවනේ. ඔයාලා දාන ලයික් කමෙන්ට් වලට ගොඩාක් ස්තුතියි. මේ තත්ත්වයට හරිය channel එක ගන්න පුළුවන් වුණේ මට හැමදාම ආදරෙන් කමෙන්ට් ලයික් කරන ඔයාලා නිසා. ඒ වගේම තමා Q&A ඉල්ලන අයට ටිකක් ඉන්න මං අනිවාර්යෙන්ම Q&A අරගෙන එන්නම් කියලා ආදරෙන් මතක් කරනවා.